හලෝ ළමයි මම අද ඔයාලට අරගෙන ආවේ බ්‍රෙක්ෆාස්ට් එකට ඩිනර් එකට හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක් අරගෙන බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා පාන් පිටි කෝප්ප දෙකක්. දැන් රස අනුව ලුණු එකතු කරගමු. දැන් පොඩිවට කපාගත්ත කරපිංච කොළ කීපයක් එකතු කරගන්න. පොඩිවට කපාගත්ත අම්මිරිස් කඩලක් එකතු කරගන්න. ඒකටම පොඩිවට කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරගන්න. පොඩිවට කපාගත්ත ලුණු ගෙඩියක් එකතු කරගන්න. දැන් අපි ඒකටම පොඩිවට චොප් කරගත්තු කැරට් කෝප් භාගයක් එකතු කරගමු. දැන් පොඩ වතුර එකතු කරගමු. කෙරි නැති වෙන්න හොඳට කලවම් කරගන්න. මේ වගේ කෙරින් නැති වෙන්න හොඳට කලවම් කරගන්න. අපි දැන් ඒකටම පොඩිවට කපාගත්තු ගෝව කෝප්පයක් එකතු කරගමු. ඒකටම බෝංචි කෝප භාගයක් එකතු කරගන්න. මිරිස් තේන්දි එකක් එකතු කරගන්න. අන්තිමට මේ ටික හොඳට කලවම් කරගන්න. පෑන් එකේ ඔයිල් ටිකක් ගාගන්න. බැටයකින් ටික ටික එකතු කරගමු. මම එකතු කරගන්නේ මිශ්‍රණයෙන් හැඳි එකමාරක් විතර. දැන් එක පැත්තක් විනාඩි 5ක් 6ක් විතර හොඳට පුච්ච ගන්න. මද ගින්දරේ තමයි හොඳට පුච්ච ගන්න ඕනේ. නැත්නම් ඇතුළේ තැම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් අපි රොටි උඩින් තෙල් ටිකක් ගාගමු. මේ වගේ ලස්සන පාටක් එනකන් දෙපැත්ත හරවාර පුච්ච ගන්න. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ උදේට රැයට ලේසින්ම හදාගන්න පුළුවන් රසම රස රෙසිපියක් අරගෙන. ඉතින් මේ වගේ රස රෙසිපියක් කරන් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහලා එන්න.